Good morning guys, කොහමද ඔයාලට? ඔන්න ඉතින් අදත් බීච් එකට ආවා. අද නම් ඇත්තටම ගොත් වීඩියෝ එකක් ගේන්න නෙවෙයි හිටියේ මම බීච් එකේ. මොකද හැමදාම වීඩියෝ දාලානේ බීච් එකේ. ඒනොට අද මේ අහස හරිකර මේ කළු කරලා වගේ තියෙන්නේ. ඔයාලට පේන සුදු පාරට ඒනොට කළු කරලා වගේ තියෙන්නේ. මේ අද වෙදර් ෆෝකාස්ට් එකේ තිබ්බා වහිනවයි කියලා ඩුබායි වලට මේ අහසේ පාට. මාර ලස්සනයි. ලස්සන බීච් එකක් තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ අද. අපි නගිමු උඩට. ඒ වගේම දැන් නම් ගොඩක් සීතලයි. සඳට සඳ එළියට මලට මේ මාර ලස්සනයි. එහෙනම් ඔයාලා වීඩියෝ එක එන්ජොයි වෙන්න. මේ ආසේ පාට මේ එඩිට් නෙවෙයි තියෙන නේචර් ඒ කියන්නේ නැචරල් පාට මාර ලස්සනයි. මෙතන බෝට් එකක් යනවා. මාර ලස්සනයි අද නම් අහස. වේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න වෙනදා වගේම මාත් අද බීච් එකට ආවා. මොකද බීච් එකට ආපු හේතුව තමයි මේ අද වෙදර් එක මාර ලස්සනයි. මේ ඉතින් ඔයාලටත් මේක පෙන්වන්න ආස හිතුණා. මම විතරක් බලලා මදීනේ නේද? ඔයාලත් බලන්න එපා. ඉතින් මාර ලස්සනයි. මම මේ බැම්මක් දිගේ දැන් යනවා. පේනවද? බේස් කලේ බේග. කොහොමද තමයි ඉතින්. අද නම් ඉර පායන පාටක් නැහැ. පේනවනේ තාම. කළුම පාටයි අහස. පොඩ්ඩක් ඇවිදමු බීච් එකේ. ඇවිදන් යමු ඉස්සරහට. ආස දම් පාටයි. ඉතින් තාමත් ඉර පායන පාටක් නැහැ. මේ බලන්න මෙතන මේක මේ කුරුල්ලෝ ඉන්න. මම ෆෝන් එකෙන් ගන්නම් මේක. මාර ලස්සන වලට පේන්නේ. මම ෆෝන් එකෙන් ගන්න. මේ බලන්නකො ලස්සන. මේ ෆෝන් එකෙන් ගන්නේ iPhone 13 එකක්. මේ කුරුල්ලෝ මාර ලස්සනයි. මේ දිගටම තියෙන්නේ මේ වැහිවල අකුළු. අද වහින පාරක් තියෙනක ඩුබායි වලට බලමු. වැහිලිනියෝ ඉන්නෝ. මම හිතන්නේ කැම් එකට වඩා ෆෝන් එක හොඳට පේනවා වගේ නේ. කළු පාට ආස.
කුරුල්ලෝ ටික අර පැත්තට යනවා අපි ආමගෙන. මේ ඉන්නවද? එහෙනම් හැමෝටම බුදු සරණයි. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මට අද මේ වීඩියෝ එකක් ගේන්න ඉතුරුනේ මේක පෙන්වන්න ඕන හින්දා. නැත්තම් මම අද වීඩියෝ එකක් ගේන්න නෙවෙයි හිටියේ අත්තම ගියොත්. මොකද හැමදාම බීච් එකේ වීඩියෝ දානනේ බෝරින්. මේ බලන්න මේ බර්ජ් ඛලීෆා එක. උඩ කෑල්ල වැහිලා තියෙන්නේ. මාර ලස්සනයි. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙනකම් ජය වේවා. ටිකක් කියලා බලාගෙන ඉන්න. ඉතින් වීඩියෝ එක ඉවරයි කිව්වට ඉවර කරගන්න බෑ. මොකද මේකත් පෙන්වන්න ඕනේ ඔයාලට. බර්ජ් ඛලීෆා එක භාගයක් වැහිලා තියෙන්න පේනවනේ. ඔන්න මේ සන් රයිස් එක තියෙනවා. ඉර පායනවා. ඒකත් බලන්න යන්න. බර්ජ් ඛලීෆා එකේ භාගයක් පේන්නේ. මෙතන බර්ජ් ඛලීෆා එක. මෙතන තියෙනවා සන් රයිස් එක. ඒකත් පෙන්වන්න ඕනේ. හින්දා තමයි ආයෙ ගත්තේ. එහෙනම් ඔක්කොම ජය වේවා. ආදරේ පරිස්සමට ඉන්න.